guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට මගේ තවත් ලස්සන vlog එකකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද නම් හොඳට අවුව පායලා තියෙනවා. ඉතින් දවල් වෙද්දි කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් ඔයාලගේ පැත්තටත් කොහොමද ළමයි? මේ කජු අපේ ගමේ ආච්චි කෙනෙක් තමයි ගෙනල්ලා දුන්නේ. කජු වාරේදී හැම පාරම අපිට ගෙනල්ලා දෙනවා කජු. ඉතින් ළමයි මේ කජු හරිම රසයි. දැන් මේ ළමයි කජු චුට්ටක් ගත්තේ. අපි වෙනද කජු පුච්චලා තමයි ගන්නෙ. අද බෙදලා බලනවා මේ විදිහට හොඳයිද කියලා. මේ විදිහට හරි ගියේ නැත්තම් ආයෙත් කජු ටික පුච්චලාම ගන්නවා. ඉතින් ළමයි කජු ටික බදිනකන් මං යනවා වොෂ් එකක් දාගන්න. අද පොඩ්ඩක් එළියට යන්න තියෙන හින්දා. ළමයි මම දැන් වොෂ් දාලත් ආවා. දැන් කජු නම් පුච්චලා තලලා ඔක්කොම කරලා ඉවරයි. මම නෙවෙයි ළමයි අපේ තාත්තා තමයි කජු ටික පුච්චලා තලලා දුන්නා මට කන්න. දැන් ඒ ටික කන්න දෙන්නේ. මොර රසයි ළමයි අර මේ කඩේ ගන්න දෙන කජු වගේ නෙමෙයි මේවා. රහයි. මම දැන් ළමයි මේ උඩට ආවා. මොකද මං ඉදාර අම්බ අරගෙන ආවටත් මට මේ උඩ කන්න බැරි වුණා. මේ වැස්ස හින්දා හොඳටම පොඩ්ඩක් තෙබිලා තිබ්බේ. ඉතින් අද උදේ වැස්සට දැන් නම් වහින්නේ නැහැ ගොඩක්. හවස් වෙද්දී නම් කොහොම වෙයිද දන්නේ නැහැ. වහිද්ද දන්නේ නැහැ. වහිද්දී පානවා ළමයි. ඉතින් මම දැන් කජු ටිකත් අරගෙන උඩට ආව කන්නවා. ඉතින් ළමයි අම්මත් ආවා. මං අම්මත් එක්කත් කතා කර කර නිදහසේ කජු ටික කනවා. ඉතින් අද නම් තාමත් හොඳට අවුවයි. වහිද්දි නම් එපා වෙනවා ළමයි. ඉතින් කජු චුට්ටයි කෑවේ. ගොඩක් කාපුවාම කලන්තේ වගේ එනවා ළමයි. දැන් මම මේ ලෑස්ති වෙන ගමන් ඉන්නේ. පොඩ්ඩක් එළියට යන්න ඕනි ළමයි. මට ඕන කරන දේවල් ටිකකුයි පින්කම් ගෙදරකට සිවුරක් අරගෙන යන්න තියෙනවා. ඒ සිවුර ගේනත් එක්ක තමයි යන්නේ.
ඉතින් ළමයි මට වුණ වැඩේ කොණ්ඩේ පැටලුණානේ. මේ තමයි ළමයි අමාරුම වැඩේ. කොච්චර අයිලයිනර් එක විදිහට අඳින්න හැදුවත් එක පැත්තක එක විදිහකට ඇඳෙන්නේ, අනිත් පැත්තේ තවත් විදිහකට තමයි ඇඳෙන්නේ. හරි දැන් මේකප් කරලා ඉවරයි. ඊට පස්සේ මගේ ජුවලරිස් ටික දාගන්න තමයි තියෙන්නේ. ඉතින් ළමයි මම කොහේ හරි ගියොත් තමයි කර්ල් සෙට් කරන්නේ. ගෙදරදී කර්ල් සෙට් කරන්නේ නැහැ. මොකද කෙමිකල් ප්‍රොඩක්ට් හැමදාම යූස් කරන්න හොඳ නැහැ. ඒකෙන් අපේ hair එක ඩැමේජ් වෙන හින්දා. ඔයාලා ළමයි කර්ල් සෙට් කරාට පස්සේ අර එකට ඇලිලා වගේ තියෙන කර්ල්ස් වෙන් කරගන්න. මෙන්න මේ විදිහට. හරි ළමයි මම දැන් ලෑස්ති වුණා. දැන් යන්න තමයි තියෙන්නේ. මම අද කොන්නේ මෙන්න මෙහෙම තමයි දාගත්තේ ළමයි. වෙලා ගිහින් හින්දා වැඩි හෙයර් ස්ටයිල් දාලා හිටියේ නෑ. මෙහෙම තමයි මම ඉතින් කොන්නේ දාගත්තේ. මම මෙහෙම දාන්න කැමති නෑ ළමයි. එහෙම හරි කැතයි. ඒනොට වෙලා ගිහින් හින්දා කරන්න දෙකුත් නැති හින්දා මම මෙහෙමම දාගත්තා. ඉතින් ටවුන් එකට ආපු ගමන් මුලින්ම ආවේ සිවුරක් ගන්න ළමයි. දැන් ඔක්කොම අරගෙන එන ගමන් තමයි ඉන්නේ ළමයි. මට ඕනි දේවල් ගද්දි නම් මට වීඩියෝ එකක් ගන්න අමතක වෙලා. ඉතින් දැන් අපි බලමු මම මොනවද ගත්තේ කියලා. මම ගත්තේ බෝතලයකුයි කුඩේකුයි. ඉතින් මගේ බෑග් එකේ මට නැතුවම බැරි දේවල් තමයි බෝතලේ කුඩේයි. ඉතින් මම කොහෙ ගියත් මගේ බෑග් එකේ අනිවාර්යයෙන්ම ඒ දෙක මට තියෙන්නම ඕනේ.
කොච්චර කලර්ස් තිබ්බත් ඉතින් මට හිතේ යන්නෙම බ්ලූ කලර් එකට. ඉතින් මම බ්ලූ කලර් එකෙම බෝතලේ ගත්තා. එහෙනම් තවත් ලස්සන vlog එකකින් හම්බ වෙනකම් මම අදට ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. බයි.